හෙලෝ ඉතින් කොහොමද? ඔන්න අද නිවාඩු දවසේ හස්බන්ඩ්ගෙන් මම පොඩි උදව්වක් ගත්තා. එයාට කියලා පොල් ටික ගාව ගත්තා. ඉතින් අද මම කතා කරන්න යන්නේ පොල් ගැන. ගාපු පොල් එහෙමත් නැත්නම් පොල් කිරි කොහොමද වැඩි කාලයක් අපි තියාගන්නේ කියලා. හුඟක් අය දැන් පොල් කිරි ෆ්‍රීස් කරනවා. හැබැයි ඒ වුණාට එහෙම හදන පොල් කිරි කියුබ්ස් වල අර වතුරයි පොල් කිරි වෙන් වෙලා පේන එක වැඩි. ඒ කියන්නේ වතුර ප්‍රමාණය වැඩි. මිටි කිරි වලින් හදපු පොල් කිරි කියුබ්ස් වල පවා. බලන්නකෝ මම මේ හදපුවා එහෙම දෙයක් තියනවාද කියලා. සම්පූර්ණ කියුබ් එකම පොල් කිරි වගේ තමයි පේන්නේ. ඒ වගේම නිවැරදිව ෆ්‍රීස් කරගන්න හැටිත් ෆ්‍රීස් කරපු පොල් එමත් නැත්නම් පොල් කිරි පාවිච්චි කරන්න නිවැරදි පිළිවෙලත් අද මම කියනවා. මගේ පළවෙනි ටිප් එක තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් තියෙනවා. අනේ ටික ලැස්ති කරගන්න කියන එක. මෙන්න මේ වගේ එයාටයිට් කන්ටේනර්ස් පාවිච්චි කරන්න ඕනේ. ඔයා ෆ්‍රීස් කරගන්න පොල් එමත් නැත්නම් පොල් කිරි කියුබ්ස් ටික ගබඩා කරලා තියාගන්න. මෙන්න මේ වගේ කොටස් දෙකක් තියෙන කන්ටේනර් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. මගේ පොල් කියුබ් සහ ඒ වගේම පොල් කෑලි වලින් හදන කියුබ්ස් ටික ගබඩා කරලා තියාගන්න. ඊළඟට අයිස් ට්‍රේස් පාවිච්චි කරනකොට පාට දෙකකින් හරි තුනකින් හරි තියාගන්න. නිල් පාටක මම පාවිච්චි කරන්නේ මිටි කිරි අයිස් කියුබ්ස් ටික හදාගන්න. අනිත් එක දිය කිරි වලින් කියුබ්ස් හදාගන්නයි. ගාපු පොල් කියුබ්ස් වලටයි ඒ වගේම පොල් කෑලි වලින් හදන කියුබ්ස් වලටයි. ඊළඟට අයිස් කියුබ්ස් ගන්න මෙන්න මේ වගේ අයිස් ටොන් එකක් තියාගන්න. අයිස් ටොන් එකක් නැත්නම් ෆුඩ් ටොන් එකක් වුණත් කමක් නැහැ. ඊළඟට කන්ටේනර්ස් වලයි අයිස් ට්‍රේ වලයි ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. මේ දවස්වල මම පොල් ගෙඩි 4ක් හරි 5ක් හරි තමයි එකපාර ගන්නෙ. ඒ අතරින් එක ගෙඩියක විතරක් ගාපු පොල් ටික ඒ විදිහටම මම ෆ්‍රීස් කරගන්නවා. ඒ වගේම තව පොඩි කොටසක් මම පොල් කෑලි විදිහට හදාලා ෆ්‍රීස් කරගන්නවා. ඉතුරු පොල් ඔක්කොම මිරිකලා කිරි ගන්නවා. මිටි කිරි කියුබ්ස් ටික දාන්න මම පාවිච්චි කරන්නේ මිලිලීටර් 2400ක කන්ටේනර් එකක්. මෙන්න මේක. ඊළඟට දිය කිරි කියුබ්ස් ටික දාන්න ගන්න තියෙන්නේ මිලිලීටර් 1170ක කන්ටේනර් එකක්. සාමාන්‍යයෙන් මම මේ පාවිච්චි කරන අයිස් ට්‍රේ එකක මිලිලීටර් 300ක් දාන්න පුළුවන්. ඉතින් ඒ අනුව මගේ නිල් පාට මම අයිස් ට්‍රේස් පාවිච්චි කරන්නේ උකු පොල් කිරි කියුබ්ස් ටික හදාගන්නනේ. ඉතින් අන්න ඒ වගේව 4ක් මම පාවිච්චි කරනවා. ඒ කියන්නේ මිලිලීටර් 1200ක්. සාමාන්‍යයෙන් දිය කිරි නම් මම ගොඩක් හදාගන්නේ නැහැ. මිලිලීටර් 600ක් වගේ ප්‍රමාණයක් තමයි දිය කිරි නම් හදාගන්නේ. ඊළඟට මෙන්න මේ බොක්ස් එකේ මේකේ කොටස් දෙකක් තියෙනවා. ඒකේ තමයි මම ගාපු පොල් කියුබ්ස් ටිකයි ඒ වගේම පොල් කෑලි කියුබ්ස් ටිකයි ස්ටෝර් කරලා තියාගන්නේ. ගාපු පොල් කියුබ්ස් වලට අමතරව මෙන්න මේ වගේ කප්ස් වලත් මම ගාපු පොල් දාලා තියාගන්නවා. මගේ තුන්වෙනි ටිප් එක තමයි පොල් ගාලා තියාගන්නකොට කුඩා කන්ටේනර්ස් වල දාලා තියාගන්න. කන්ටේනර්ස් කීපයක් තියාගන්න. ඒත් ගොඩක් අය කරන්නේ විශාලත්වයෙන් වැඩි කන්ටේනර්ස් එකක් හරි දෙකක් හරි පාවිච්චි කරලා පොල් ගොඩාක් එකපාර එක කන්ටේනර් එක දාලා අවශ්‍ය වෙලාවට ඒක ෆ්‍රිජ් එකේ කුරුසෙන් තියලා ඩීෆ්‍රොස්ට් කර නැවත ඉතුරු වෙන ටික ආයි ෆ්‍රීස් කරන එක. මේක හොඳ දෙයක් නෙමෙයි. ඒක නිසා තමයි මම මේ වගේ කුඩා ප්‍රමාණයේ කන්ටේනර්ස් පාවිච්චි කරන්නේ ගාපු පොල් දාන්න. මේකේ කැපැසිටි එක මිලිලීටර් 120යි. බොහොම පොඩි ප්‍රමාණයක් තමයි පොල් දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට මට අවශ්‍ය වෙන්නේ මේන් එක කන්ටේනර් එකයි ඩීෆ්‍රොස්ට් කරගන්න. ඉතින් ඒක පාවිච්චි කරලා ඉවර වෙනවා. ඊටත් වඩා තවත් කුඩා ප්‍රමාණවල වලට ගාපු පොල් ඕන වෙන නිසා තමයි මම මේ කියුබ්ස් ක්‍රමයක් අනුගමනය කරන්නේ. ඉතින් මේ වගේ එක කියුබ් එකක් මට ප්‍රමාණවත් වෙනවා මැල්ලුමක් වගේ හදාගන්න. මොකද මම මැල්ලුම් වලට එහෙම ගොඩක් පොල් එකතු කරන්නේ නැහැ. මගේ පස්වෙනි ටිප් එක තමයි ඔයා පොල් භාවිතා කරලා මොන හරි කෑම වර්ගයක් උදාහරණ අපි රොටි කියලා හිතමු. එහෙම හදනවා නම් එදාම හදලා, කියන්නේ පොල් ගාපු දවසේම හදලා ෆ්‍රීසර් එකට දාන්න. එහෙම නැතුව ෆ්‍රීසර් එකේ ගාපු පොල් පාවිච්චි කරලා වෙන දවසක ඒවා හදලා
ෆ්‍රීස් කරන්න යන්න එපා. මොකද ෆ්‍රීස් එකේ තිබිච්ච පොල් ඔයා ආපහු එළියට ගන්නවා. ඊට පස්සේ ඒක ඩිෆ්‍රොස්ට් වෙන්න තියෙනවා. ඊට පස්සේනේ හදන්නේ. ඉතින් වඩාත් හොඳයි එදාම මේ වැඩේ ඉවර කරනවා නම්. කල් තියා ගන්න පොල් කිරි හදලා ගන්නකොට උණු වතුර එහෙම පාවිච්චි කරන්න එපා හොඳට කිරි එන්න කියලා. සාමාන්‍ය ටැප් වතුර හරි ලිඳින් වතුර ගන්නවන හරි අන්න ඒ වතුර පාවිච්චි කරලා තමයි ඔයා පොල් ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ 7 වෙනි ටිප් එකට. පොල් ටික මිරක ගන්නකොට කොච්චර වතුර දාන්න ඕනේද? පුළුවන් තරම් අඩුවෙන් තමයි වතුර දාන්න ඕනේ. හැබැයි ඒ වගේ බ්ලෙන්ඩර් එකේ ස්වභාවය අනුව සමහරට වතුර වැඩියෙන් දාන්න ඕන ඇති බ්ලෙන්ඩර් වෙන්න. දැන් මගේ වගේ හෙවි ඩියුටි එකක් තියෙනවා නම් වතුර අඩුවෙන් දාලා පොල් ටික මිරික ගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් එක්ක පොල් ටික දාලා වතුරත් අඩුවෙන් දාලා මිරික ගන්න බලන්න. ඉතින් එහෙම වුණොත් තමයි අපිට අර උකු විදිහට පොල් කිරි ටික ගන්න පුළුවන් වෙන්නේ. මගේ බ්ලෙන්ඩ් එකත් ටිකක් විශාල ප්‍රමාණයක වුණාට මමත් කොටස් දෙකකට තමයි බ්ලෙන්ඩ් කිරීම කරේ. එකපාරම ඔක්කොම පොල් ටික දාන්න පුළුවන් වුණත් දැම්මේ නැහැ. මෙන්න මේ විදිහේ උකු කිරි එකක් තමයි වා ගන්න ඕනේ. ඉතින් අර පුළුවන් තරම් පොල් අඩුවෙන් දාලා වතුරත් ගොඩක් අඩුවෙන් දාලා හදාගන්න උත්සාහ කරන්න. එතකොට මේ වගේ හදාගන්න පුළුවන්. ඊළඟට අපි අයිස් ට්‍රේ වලට මෙන්න මේ විදිහට වක් කරගන්නවා පොල් කිරි ටික. ඉතින් අයිස් ට්‍රේ ගැන කියද්දිත් විශේෂයෙන්ම කිව යුතු දේවල් තියෙනවා. ඒ තමයි පොල් කිරි සඳහාම අයිස් ට්‍රේස් වෙන් කරලා තියාගන්න. හුඟක් හොඳයි මිටි කිරි දාන්න වෙනම ට්‍රේ එකකුත්, ඒ කියන්නේ වර්ණ අනුව වෙන් කරගන්න මං කරගෙන තියනවා වගේ දිය කිරි දාන්න වෙන ට්‍රේ එකකුත් තියාගන්න එක. එතකොට ෆ්‍රීස් එකේ තියෙද්දි ඔයාම දන්නවා ආයි ඇරලා බලන්න දෙයක් නැහැ. උකු කිරි ට්‍රේ එක කෝකද දිය කිරි ට්‍රේ එක කෝකද කියලා. ඊළඟ ටිප් එක තමයි මේ අයිස් ට්‍රේස් ටික ෆ්‍රීස් එකේ තියෙනකොට ෆ්‍රීස් එකෙත් උඩම තට්ටුවේ තියන්න. එතකොට තමයි ඉක්මනට ෆ්‍රීස් වෙන්නේ. සාමාන්‍යයෙන් පැය 5කට වඩා හුඟක්ම හොඳයි පහුවෙන්ද වෙනකන් තියනවා නම් මේ විදිහට ෆ්‍රීස් වෙන්න. සිලිකන් නොවන මෙන්න මේ වගේ අයිස් ට්‍රේ එක අයිස්කට ගලවන්නේ පියන අයින් කළ මෙන්න වගේ පොඩ්ඩක් ට්‍රේ එක අඹරවන්න. චුට්ටක් ගැසුවාම වලට පේනවා ඇති අයිස් කැටි ටික අර ගැලවෙනවා. ඊළඟට පියනෙන් මෙන්න මෙහෙම වහලා අනිත් පැත්ත හරවන්නකො පොඩ්ඩක් ගසන්න. සමහරු පිහිටුඩු වලටම පාවිච්චි කරනවානේ මේ අයිස් කියුබ් ගලව ගන්න. දැක්ක නේද? එහෙම කරන්න ඕනේ වෙන්නේ. අයිස් කැටි ටික ගැලවිලා. අයිස් කියුබ්ස් ටික අතින් අල්ලන්න එපා කියන එක තමයි වුණ මගේ ඊළඟ ටිප් එක. මෙන්න මේ විදිහට ටොං එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අයිස් ටොං එකක් පාවිච්චි කරනම වඩා හොඳයි. හැබැයි ඉතින් ගොඩක් අය මේ දේ කරන්නේ නැහැ. ටොං එකක් පාවිච්චි කරන්නේ අතින්ම පොල් කිරි කියුබ් එක අල්ලලා තමයි කන්ටේනර් එකට පුරවලා තියන්නේ. ඒ වගේම හොද්දට දාන්නේ. ඉතින් ඔයත් මෙතෙක් එහෙම කරා නම් එහෙම නොකර ටොං එකක් පාවිච්චි කරමු නේද? ඇත්තටම අයිස් කියුබ්ස් වලට විතරක් නෙමෙයි ෆ්‍රිජ් එකේ තියෙන, ෆ්‍රීස් එකේ තියෙන හැම දෙයක්ම වුණත් අපි තුමු කපපු එළවලු වගේ දේවල් වුණා විසින්න ගන්නකොට ටොං එකක් පාවිච්චි කරොත් ඒ එළවලු දිගු කාලයක් නැවුම තියාගන්න පුළුවන්. මගේ 13 වෙනි ටිප් එක තමයි මෙන්න මේ වගේ එයා ටයිට් කන්ටේනර්ස් පාවිච්චි කරන්න. මේ අයිස් කියුබ්ස් ටික ගබඩා කරලා තියාගන්න. ඒ වගේම අලුත්ම කන්ටේනර්ස් ගන්න නම් හොඳයි වෙන කිසිම දෙයක් නොදාපුවා. අනිත් අතට දිය කිරි සහ වගේ මිටි කිරි, උකු කිරි ටික වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන විදිහේ කන්ටේනර්ස් දෙකක් පාවිච්චි කරන්න. මම නම් ලොකු කන්ටේනර් එක මිටි කිරි දාන්න, පොඩි කන්ටේනර් එක දිය කිරි කියුබ්ස් ටික දාන්නත් තමයි පාවිච්චි කරන්නේ. පාවිච්චියෙන් පස්සේ අයිස් කියුබ් ට්‍රේ එක හොඳින් හොදලා සබන් දාලා හොඳින් හොදලා වේලෙන්න තියාගන්න කියන එක තමයි මගේ ඔන්න ඊළඟ ටිප් එක වෙන්නේ. මේක කල් දාන්න නැතුව කරන්න ඕනේ. කියන්නේ අයිස් කියුබ්ස් ටික අපි හිතමු කන්ටේනර් එකට ට්‍රාන්ස්ෆර් කරලා ඉවර වෙච්ච ගමන්ම අයිස් ට්‍රේ එක සෝදලා තියන්න ඕනේ. විශේෂයෙන්ම මේ පොල් කිරි දාන ට්‍රේස් හොඳට සබන් දාලා සෝදලා පුළුවන් නම් අවුවේ හොඳින් වේලා ගන්න. එතකොට තෙල් ගතියක් එහෙම ඉතුරු වෙන්නේ නැහැ. මොකද පොල් කිරි වල තියෙන තෙල් වෙනවනේ. අනේ තෙල් ගතිය එහෙම
රැඳෙන්නේ නැහැ හොඳට හේතුවා. මම නම් ඉතින් හොම් සෝදලා වතුර පොඩ්ඩක් බේරෙන්න තියලා මම මගේ ඩිස්ඉන්ෆෙක්ෂන් කැබිනට් එකේ දාලා හොඳට රත් කරලා ගන්නවා. ව්‍යංජනයේ ඉදෙද්දිත් පොල් කිරි කියුබ්ස් මේකට එකතු කරන්න පුළුවන්. නමුත් අර රස්නේ දෙයකට සීතල දෙයක් දාන එක එච්චර හොඳ මදි නිසාවෙන් කලින් දවසේ කන්ටේනර් එකකට අවශ්‍ය පොල් කිරි කියුබ්ස් ප්‍රමාණය දාලා ෆ්‍රිජ් එක කොටසේ තිබ්බොත් පහුවෙන්දා උයන වෙලාව වෙනකොට ඒක ඩීෆ්‍රොස්ට් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට මේ පොල් කිරි කියුබ්ස් උයනකොට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරගන්න. ඔයත් තාමත් නව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මං ගෙන් එන්න. ඔයාට සුබ දවසක්.